ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඉතා කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණා. ඒ පසුගිය වසර කිහිපය තුළදී දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම ලද අමිහිරි පරාජය හේතුවෙන් සනත් ජයසූරිය සහ ලසිත් මාලිංග ඉල්ලා අස්වීමට තීරණය කිරීමයි. ඉන්පසුව ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් දකුණු අප්‍රිකානු සුපිරි ප්‍රවේගකාරී පිතිකරුවෙකු වූ ගැරි ක්‍රිස්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වුණා. ඒවායින් සැමගීම කතාබහට ලක් වූයේ ක්‍රීඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවයයි. මෙතෙක් කාලයක් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය හරියාකාරයෙන් පවත්වාගෙන නොයාම හේතුවෙන් ක්‍රීඩකයන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ගැරි ක්‍රිස්ටන් විසින් පෙන්වා දුන්නා. ඉන්පසු ශාරීරික යෝග්‍යතාවය ඉහළ මට්ටමකට ගෙනීමට ගැරි මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ විතරක් නොවේ, ඔහුගේ තවත් එක් භයානක නීතියක් තමයි ක්‍රීඩකයන්ට තරඟ 3ක් පමණයි මා ලබා දෙන්නේ. ඔවුන් දක්ෂතා අතරට ඒමට නොහැකිවහොත් ඔවුන්ව ඉවත් කර නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමයි. මේ ප්‍රබල ප්‍රකාශයෙන් පසු ක්‍රීඩකයන් වැඩියෙන් දක්ෂතා අතරට පැමිණෙන බව ඔබ මට IPL හා PSL තරඟවලදී දැකගන්න පුළුවන්. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝකයට විශාල බලපෑමක් එල්ල කරනු බවයි ක්‍රීඩා විස්තර විචාරකයන් පවා කියා සිටින්නේ.